අයිබෝන් කොහොමද ඉතින් ඔන්න ගිය සතියේ වගේම අද දවසෙත් අපි එකතු වෙලා ඉන්නවා හොඳ පේපරයක් කරන්න. එතන මේ පේපරේ අර එදා වගේම 80ක් තියෙනවා ගණිත ගැටලු එකට ලකුණු 2මාර ගානේ ගණිත ගැටලු හා විභව්‍යතා මාන කොටස් ටික සම්පීඩනය කරලා තමයි මේ පේපරේ හරි ගස්සලා තියෙන්නේ. එක ප්‍රශ්නයකට පුතේ ලකුණු 2මාර ගානේ දාගන්න. එහෙනම් අපි අද දවසේ වැඩසටහන මේ විදිහට අපි ආරම්භ කරමු. හරි. එහෙනම් බලමු මෙන්න අද පේපරේ ගණන් 80 පළවෙනි ප්‍රශ්නයේ පහත දැක්වෙන වචන යුගලයට වඩාත්ම ගැලපෙන රූපය ජලයයි ඉන්ධනයි එහෙනම් ජලයේ ගමන් කරන්නේ ඉන්ධන දාලා මොකක්ද එහෙනම් නැව මේ පැහැදිලිව පේනවා. එහෙනම් මේකේ පුතේ උත්තරේ පළවෙනි එක අපි මේ ටික ඉවර කරලා අද විභව්‍යතාමාන කොටසකුත් මම අද ඔයාලට පැහැදිලි කරලා දෙනවා. පාඩමක් කරකණ්ඩත් හිතාගෙන ඉන්න. දෙවෙනි ප්‍රශ්නේ සැහැල්ලුයි මොකද්ද සැහැල්ලු භාවයෙන් වැඩි ආසෙ ගමන් කරන මේ දවස්වල සරුංගල් කාලේ නේද ළමයි යවනවා සරුංගල් එහෙම පාරවල් වල සරුංගල් යවනවා සමහර අපි එහෙමනම් පුතේ සරුංගලයක් යවලද මේක කියන්නත් හොඳ නැහැ ඉතින් ඒවා කරලා අනතුරුදායකයි සරුංගලේ යවලා පුතේ ඔය සෙල්ලම් බඩු වල තියෙන අර පත් වෙන ලයිට් චූටි බැටරි කෑල්ලක් එක්ක අන්න ඒක සරුංගලයට සෙට් කරලා තමයි පුතේ යවන්නේ. ඒතකොට රැට හරි ලස්සනයි. එහෙම යවලා රැට ගැට ගහලා තියෙනවා. ඔන්න පුතාලට පුළුවන් මේ වැඩේ try කරලා බලන්න. අපි යනවා ඊළඟ එකට. මේ ටික ලේසි ටිකක් තියෙන්නේ. බලමු මොකද තියෙන්නේ. පහත දැක්වෙන රූප හා සම්බන්ධ වන කියමන තෝරා යටින් ඉරක් අඳින්න. ගෙම්බෙක් ඉන්නේ අහස ජීවත් වෙනව නේද පුතේ? එහෙනම් පැහැදිලි මෙන්න ඔබේ ජීවේ. එතකොට අතු බෙදී නොයයි පොල් ගහක් තියෙන ගෙඩිත් තියෙනව නේද? මුදුන් මුලක් නැත. පළවෙනි ගණන් ටික ඉතාම ලේසියෙන් අපිට කරන්න පුළුවන්. නහය කියලා ලියලා තියෙන්නේ පුතේ 783 අරගෙන බලන්න. මේ 783 ආදේශන සම්බන්ධයක්. 10 කියද්දිත් 6 කියන එකනේ කියවෙන්නේ. එහෙනම් 8යි 3යි අගට තියෙන්න ඕනේ. 8යි 3යි අගට තියෙන උත්තරේ පැටියෝ B. 8යි 3යි අගට තියෙන්න ඕනේ. ඔන්න ඒකේ උත්තරේ. එතකොට මේක බලන්න එකය ඈ සහ ය යන්න. මේකෙත් තියෙනවා ඒක මේ. එහෙනම් ඒකෙත් තියෙනවා නම් 9 සහ 1 අගට තිබිය යුතුමයි. එහෙනම් 9යි 1යි අගට තියෙන්නේ මෙන්න උත්තරේ. මෙන්න උත්තරේ පුතේ 9යි 1යි අගට තියෙන එක්කිනා. අපි යනවා මේකට. දැන් මේකේ තියෙන්නේ මම ඒක වෙන පාටකින් ලියන්න. මෙන්න මේ කොටුවට ගන්නවා 5. මේකට 8. මේකට 9. මේකට 6. 5896 නේ. එහෙනම් මේකේ රවුම මුලට කියන්නේ 8, ත්‍රිකෝණේ කියන්නේ 9, කොටුව කියන්නේ 5. එහෙනම් 8950 කීයද? 56. මේක 6නේ. 8956 මේ තියෙන්නේ. ඔන්න. හරි ලේසි. අපි යනවා ඊළඟ එකට. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා නිවැරදි පිළිතුර තෝරලා යටින් ඉරක් අඳින්නලු. මලක නිතරම තියෙන්නේ මොනවද? කොළද අතුද පෙතිද? පෙති. ඒවා හරි ඇති. වනාන්තරයක නිතරම දක්නට ඇත මොනවද? දිය පහරවල්ද සතුන්ද ගස්වැල්ද? නිසකවම තියෙන්නේ ගස්වැල්. ඒකනේ වනාන්තරයක් කියලා කියන්නේ. නේද පුතේ? හරි. ඊළඟ එක අපි චුට්ටක් යම් බලන්න. මෙන්න. හොඳ ගැටලුවක්. පුතේ මේ පළවෙනි රූපේ මෙන්න මේ මම නිල් පාටින් පාට කරන බෝලය තියෙන්නේ. ඒක ඊළඟ එකට යද්දි එකක් ගිහිල්ලා නේද මෙතනට? එකක් ගිහිල්ලා. අරකට යද්දි තව එකක් ගිහිල්ලා. පේනවද? මෙතන හිටපු කෙනා මෙතනට ඇවිල්ලා. එහෙනම් අනිකට යද්දි කොහොමද වෙන්න ඕන? එහෙනම් එක පයින්නවා නම් බේම් මෙතනට එන්න ඕන. දැන් බලන්නකෝ. මේ නිල් පාට බෝලේ මෙතන තියෙන්නේ දැන් මෙහි. දෙවෙනි තැනට ගිහිල්ලා. එකක් පැනලා. මෙතනදි වෙලා තියෙන එතන තිබ්බ එක පල්ලට ඇවිල්ලා.
එහෙනම් මෙයා එන්න තියෙන මෙතනට. එතනට එනවා කියන්නේ පුතේ බේෙන් උත්තරේ 3. ඔන්න පුතේ ඒකේ උත්තරේ අංක 3. අර පිහිටීම අනුව තමයි ගන්න. මේක මේ විදිහට ටිකක් කැරකිලා කට්ටියව. දැක්කද? ඊළඟ එක බලන්න. අමිත්ගේ හා දමිත්ගේ වයස් වල එකතුව 72යි. දැන් මැනිකේ මේක නම් ටිකක් අමාරුයි. අමිතුයි දමිතුයි එකතු කරපුවාම 72යිලු. දමිතුයි රමිතුයි එකතු කරාම අවුරුදු 68යිලු. ඔව්. ඊට පස්සේ අමිතුයි රමිතුයි එකතු කරාම 60යිලු. බලන්න පුතේ මේක හදන විදිය. ඔන්න. මෙන්න බලාගන්න සුපිරි ගානම් මේක නම් මිස් කරගන්න එපා ලොවේ. අද දවසේ ඉගෙන ගන්න මේ ගාන විතරක් හරි කමන්නේ පැටවුනේ මේක හරි මතක තියාගන්න. මේක අමාරුයි. දැන් පැටියෝ බේම් මේ දෙන්න එකතු කරපුවාම මොකක්ද දෙන්නේ බලන්න. මේ දෙන්න එකතු කරාම එන්නේ අමිතුයි දමිතුයි ආයෙත් දමිතුයි අය රයන්නෙන් ගත්තේ මොකද්ද පුතේ රමිත්. අන්න ඒ කට්ටියන්ගේ එකතුවනේ එන්නේ. එතකොට මෙතන ඉන්නවා දමිත් ළම දෙන්නෙක් ඈ. ඔන්න එකතු වෙනවා මේ දෙන්න එකතු කරනවා වෙන තැනක මම මේ මෙතන එකතු කරලා පෙන්නන්න පුතේ බෝඩ් එකේ ඉඩමදි නිසා 8යි 2යි 10න් බිඳුවයි එකක් ඉතුරුයි 8යි 6යි 14යි. එහෙනම් පුතේ මෙතන එකතු කරාම එනවා 140යි කියලා පැටියෝ. දැන් මතක තියාගන්න මෙනිකේ මෙතන අයන්නයි දයනු දෙකයි රයන්නයි. දයනු දෙකයි. අනේ මම නම් කෙටියෙන් මම මේ ගත්තේ හරිද? 140ක් එනවනේ එකතුව. දැන් ඔන්න ඕකෙන් පුතේ බේම් මෙයා මම ඒක වෙන පාටකින් ගන්නම් මෙනිකේ බේ. මෙන්න මේ දෙන්න අඩු කරලා දාන්න. ඒ කියන්නේ 60. අයන්නකුයි රයන්නකුයි අඩු කරලා දානවා. එකතුවෙන් අඩු වෙනවා පුතේ 60. ඒ කියන්නේ පුතේ දයනුම දෙකක් එනවා 140න් 60ක් මම මෙතන අඩු කරලා පෙන්නන්න. අන්න එනවා 80යි කියලා. පුතේ දයනුම දෙකක් 80. එහෙනම් එක දයන්නක් කීයද කියලා ලස්සනටම හොයාගන්න පුළුවන් දැන්. එහෙනම් එක දයන්නක් කීයද කියලා මම තව ටිකක් මේක උඩට අරගෙන පෙන්නන්නම්. මෙච්චර මීල තියෙන එකේ නේද? මෙන්න එක දයන්නක් එනවා පුතේ 82කට බෙදුනහම 40යි කියලා. ඒ කියන්නේ දමිත් නේද? දයන්න. ඔව්. දමිත්ගේ වයස ඔන්න එනවා පුතේ අවුරුදු කීයයි කියලාද? 40යි කියලා. එහෙනම් ඔන්න බලන්න දමිත් ගාවට 40 දැම්මහම අනිත් ඒවා නිකම්ම කරන්න පුළුවන් වෙනවා. මේ බලන්න. බේම් මෙතනට මම දානවා දැන් 40. එහෙනම් දෙන්නම 72යිනේ. එහෙනම් අමිත්ගේ වයස එනවා 32ක්. ඔන්න වැඩේ. ඔන්න අමිත්ගේ වයස එනවා 32. එහෙනම් මේ විදිහටම ගත්තාම දැන් දයන්නට 40 නේ දැම්මේ. එහෙනම් දෙන්නම 68 නිසා තව රමිත් ගාවට අඩුයි 28. ඔන්න ඔක්කොම වයස් ටික හොයාගත්තා. එහෙනම් පැටවුනේ මේ ඔක්කොම හොයන්න අපි මොකද්ද ගත්ත ක්‍රමේ? මෙන්න මේ පළවෙනි දෙන්න එකතු කරපු එක. එතකොට මෙනිකේ දෙන්න එකතු වුණාම ආවා 140ක්. හැබැයි අයන්නයි දයනු දෙකයි රයන්නයි. දැන් ඔය 140න් පුතේ අයන්නයි රයන්නයි අපි අඩු කරනවා. එතකොට එනවා දයනු දෙකක් 80යි කියලා. ඒ කියන්නේ දමිත්ලා දෙන්නේ. එහෙනම් එක දයන්නක් එනවා පුතේ පැහැදිලිවම 40යි. එහෙනම් දයන්න ගාවට පැටියෝ 40 දැම්මහම එකතුව 72ක් වෙන්න තව 32ක් මදි අයන්නට. ඒ වගේම දයන්නට 40 දැම්මහම රයන්නට එනවා 68 වෙන්න 28ක් මදි කියලා. දැන් අපි බලමු ප්‍රශ්නේ. අහන්නේ තුන් දෙනාගේ වයස් ටික වෙන වෙනම. හරි ප්‍රශ්නේ කෙටි කරලා දාලා. එහෙනම් අපි වයස් ටික වෙන වෙනම ලියමු. දමිත් ආවේ කීයද? අවුරුදු 40යි. රමිට්ට පුතේ කීයද ආවේ බලන්න. අන්න 28යි.
අමිට් ආවේ කීයද බලන්න. අමිට් ආවේ කො 32යි. කෙටියෙන් මම ලියුවේ අවුරුදු කියන එක. ඕම් උත්තරේ. ඔන්න උත්තරේ. බරපතල ගාණක් වැඩ ගොඩාක් කරලායි උත්තරේ ගත්තේ. ලොකු සටනක් දීලා උත්තරේ ගත්තේ අපි. වැඩ ගොඩයි ඇයි අර ටික එකතු කරා 140ක් ආවා. 140න් පුතේ අයන්නයි රයන්නයි අඩු කරා. අයන්නයි රයන්න වෙනම දුන්න 68යි කියලා. නේ අයන්නයි රයන්නයි කිය දුන්නේ 60යි කියලා 60යි. 60 අඩු කරාම 80යි. ඒ 80 කියන්නේ දයනු දෙක දයන්නක් 40යි. ඒක 40 හොයාගත්තට පස්සේ අනිත් ඒවා හොයාගන්න එක ලේසි. දැන් පුතේ අපි යනවා ඊළඟ ගානට. ඒකත් හොඳ ගානක්. අපේ සුපිරි ගානක් පුතේ ඒකත් බලමු අපි එහෙනම්. නවීන් තමා ළඟ තිබූ පොත් සංඛ්‍යාවෙන් 4න් එකක් නාමලීට දුන්න අතර ඒ කියන්නේ ආගාව තියෙන පොත් සංඛ්‍යාව සමාන ගොඩවල් 4කට බෙදලා මේක දීලා නාමලීට ඔය පාට කරපු එක. ඉතිරි පොත් වලින් 80ක් තිලිනිට දුන්න අතර ඒ කියන්නේ මේ ඉතිරි වෙලා තියෙන ටිකෙන් ඔන්න 80ක් තිලිනිට දීලා ඉතිරි වූ ඒ 40යිලු ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙන 40යිලු. එහෙනම් මේ නාමලීට දුන්නට පස්සේ මෙන්න මෙතන තිබිලා තියෙන පුතේ ඔක්කොම පොත් 120ක්. ඒ කියන්නේ පුතේ මෙන්න මේ කොටස් තුනම 120යි. කොටස් තුනම 120 නම් පුතේ එක කොටසක් හොයන්න පැටවුනේ බෙදනවා 120 තුනට. දරුවනේ 120 තුනට බෙදුනහම එනවා අන්න එක කොටසක් 40යි කියලා. එහෙනම් මෙනික මෙන්න මේ එක කොටුවක් අපි 40 කියලා දානවා. මෙයත් 40යි. එහෙනම් මේකේ ඔක්කොම තිබිලා තියෙන 40 ඒවා 4. එහෙනම් 40 ඒවා 4ක් ඔක්කොම. එහෙනම් 160යි ඔක්කොම ටික. ඔන්න. ඇහුවේ ඒක නවීන් ළඟ තිබූ සම්පූර්ණ පොත් ගාන. එයා 4න් එකක් මේ නිල් පාටින් පාට කරලා තියෙන. ඒක නාමලෙට දෙනවා. ඉතුරු ටික තියෙන්නේ. ඔය ඉතුරු ටික කොහොමද වෙලා තියෙන්නේ? ඒකෙන් පොත් වලින් 80ක් තිලිනට දුන්නාලු. ඊට පස්සේ 40ක් ඉතුරු වුණාලු. එහෙනම් මේ කොටස් තුනම 120යි. කොටස් තුනම 120යි කියලා කියන්නේ එකක් එනවා පුතේ 3ෙන් බෙදුනහම 40ක්. එහෙනම් කොටස් 4ක් හින්දා 40න් 4 160යි. මෙන්න උත්තරේ. මෙන්න උත්තරේ. මෙන්න උත්තරේ. අපි යනවා ඊළඟ ගානට. පුතේ මේකේ ත්‍රිකෝණ ගාන හොයද්දී මම මේන් බලන්න අංක දානවා. මේවා ත්‍රිකෝණනේ පුතේ. ඔන්න ත්‍රිකෝණ 8ක් එතනම තියෙනවා. එතනම 8ක් තියෙනවා. එතකොට ඒ ත්‍රිකෝණ 8ට අමතරව ගත්තොත් මේකයි 9යි. මේකයි 10යි. මේ පැත්තට එකයි 11යි. මේ පැත්තට එකයි 12යි. එතන 12යිනේ. දැන් ඒ විතරක් නෙවෙයිනේ තව තියෙනවනේ ත්‍රිකෝණ. මේ 13යි. 14යි. 15යි. ඔන්න 16. එහෙනම් මේකේ ත්‍රිකෝණ 16 ගන්න ලේසි ක්‍රමයේ මේ විදිහට අංක දාද්දි 8නේ එන්නේ. ඔය එන 8 ඩබල් කරා නම් පුතේ හරි. 8 දෙකෙන් වැඩි කරාම 16යි. ඔන්න උත්තරේ. 8 දෙකෙන් වැඩි කරාම 16යි. හරිනේ. එන හැටිත් එක්කම පෙන්නුවා. ඔන්න මේ ගොඩාක් අයට බෑ බෑ කියන ගණන් ටිකකට දැන් තෝරගත්තා. ගොඩාක් අය කෙඳිරි ගාන ගණන් ටිකක් මේ. කලින් වේලාසන පේපරේ ගෙදරට ගෙන්නගෙන පේපර නිකන් ගෙන්න ගන්න පුළුවන් නේ WhatsApp එකට මැසේජ් එකක් දාලා තිබ්බනම්.
එතකොට මේ ගාන හැදුවාද කියන එක ප්‍රශ්නයක් දැන් මට. ගොඩාක් අයට වරදිනවා ඒ ගාන. ඉන්නකො මම මේක මකලා ඉවර කරනකම්. අපි බලමු ඊට පස්සේ මේ ගාන ඔය හැදුවද නැද්ද කියලා. හරි. මේකේ ඉංග්‍රීසි අක්ෂර යෙදූ ගණක 3ක් පේන්න තියෙනවා. එතකොට පැටියෝ මේකේ පළවෙනිම රූපේ මට මේක පොඩ්ඩක් ඉඩ වෙන් කරගන්න ඕන නිසා මම මෙතන හදන්නම් මේ ටික හොඳට මකලා. මේ ටික හොඳට මකලා right මට දැන් මෙතන ලියා ගන්න පුළුවන් මේ ටික. පුතේ අපිට පේන්න තියෙන්නේ මෙන්න මේ ගණකේ ABC ටික නේද? ABC ටික. මේකේ පේන්න තියෙන ටිකක් ලියනවා CBD කියලා. ඔව්. මෙයාගේ පේන්න තියෙන ටිකක් ලියනවා DBE කියලා. ඔව්. ඔන්න පුතේ තුන් දෙනාගේ පේන්න තියෙන දේවල් ටික වෙන වෙනම ලියුවා. දැන් දරුවනේ දෙන්නටම තියෙන ටික යා කරන්න. මොකද්ද කරන්නේ? දෙන්නටම තියෙන ටික මේ B අකුරු දෙක තියෙනවා C අකුරු දෙක තියෙනවා. එතකොට ඉතුරු වුණා නේද දෙන්නේ? අන්න ඒ දෙන්න තමා පුතේ ප්‍රතිවිරුද්ධ දිශාවල පිහිටන්නේ. එහෙනම් ඔන්න හොයාගත්තා Aට ප්‍රතිවිරුද්ධව ඉන්නේ D කියලා. ඊට පස්සේ යනවා එහා පැත්තේ දෙන්න ගාවට. ගත්ත කහ පාට. මෙන්න යා කරා. D අකුරු දෙක B අකුරු දෙක. අන්න ඉතුරු වුණා කවුද පුතේ? C අකුරයි E අකුරයි. එහෙනම් මේකේ C අකුරයි E අකුරයි තමා ප්‍රතිවිරුද්ධ දිශාවල් වල ඉන්නේ. ඔව්. ඔන්න. එහෙනම් අනිත් දෙන්න කවුද? ලීවේ නැති දෙන්න. B අකුරට ඉන්න කෙනා දැන් හොයා ගන්න පුළුවන්. A B C D E F. මොකක්ද අඩු අකුර? F. එහෙනම් B අකුරයි F අකුරයි තමා පුතේ අනිත් පැත්තේ පිහිටන්නේ. එහෙම ගාන අහනවා නම් අනිවාර්යෙන් දෙනවා ගානේ A B C D E F ලෙස ලකුණු කර ඇති ගණකයක කියලා කියනවා. එහෙම කිව්වහම නිකම්ම පුතේ මේ දෙන්න හොයාගත්තාම අර ලීවේ නැති දෙන්න යටට ගන්න. B එකයි F එකයි. හරිනේ. එහෙනම් ඉහත පහත ඇත්තේ ඉංග්‍රීසි අක්ෂර යෙදූ ගණක 3කි. E අක්ෂරයට විරුද්ධ මුහුණතේ යොදා ඇති අක්ෂරය දැන් නිකම්ම ආවා. ඊට විරුද්ධව තියෙන්නේ C අක්ෂරය. ඔන්න පුතේගේ උත්තරේ. ඊට විරුද්ධ දිශාවේ තියෙන්නේ C අක්ෂරය. අපි යනවා පුතේ ඊට පස්සේ ඊළඟ එකට 15ට. පුතේ ගෑනු ළමයිනුයි පිරිමි ළමයිනුයි පොලිමක් ගහනවා පුතේ. හරි. මෙම පොලිමේ ළමයි 21ක් ඉන්නවලු. පළවෙනිම ළමයා පිරිමි ළමයෙක්. එහෙනම් ඉස්සරෝම ඉන්න ළමයා පුතේ පිරිමි ළමයෙක් වුණොත් ඊට පස්සේ ගැහැණු ආයෙ පිරිමි ගැහැණු. ඔහොමනේ යන්නේ. පිරිමි ගැහැණු. ආයෙ පිරිමි ගැහැණු. හැබැයි 21 කියන්නේ බෙදෙන්නේ නැහනේ. ඒ කියන්නේ අර අන්තිමට ඉන්න කෙනා පිරිමි ළමයෙක්. 21 කියන්නේ 21 නේ පිරිමි ළමයෙක්. ඒ අන්තිමට ඉන්න ළමයා අයින් කරාම 20යිනේ ඉතුරු වෙන්නේ. ඔය 20 ඉන්නවා පිරිමි 10කුයි ගැහැණු 10කුයි. ඔව්. අර 21ක් හිටපු නිසා අන්තිමටත් හිටිය පිරිමි ළමයෙක් ඉන්නා. මේකේ ඉන්නවා පිරිමි 11ක් ගැහැණු ළමයි 10ක්. ඔයගෙන් අහන්නේ ප්‍රශ්නේ මෙම පොලිමේ සිටින මුලට පිරිමි ඊට පස්සේ ගැහැණු. එහෙනම් පිරිමි 11යි ගැහැණු 10යි නෑ නේද උත්තරය? ආමිති 11යි 10යි. ඔන්න උත්තරය. 11යි 10යි. අන්තිම කෙනා පිරිමි ළමයෙක්ින්ද අයින් කරා. ඉතුරු 20 දෙකට බෙදුනා 10 10 එන්නවා. එතකොට එහෙනම් පිරිමි ඔක්කොම 11යි. ඊළඟ එකේ සැඟවුණ මිල සෙවීම මතකනේ? සැඟවුණ අගයන් සෙවීම. අපි කලින් කරපු පාඩම. පුතේ මේ දෙන්න අයින් කරන්න මෙයාගේ. ඒ කියන්නේ 110ක් අඩු කරනවා. එහෙනම්
150න් 110ක් අඩු වුණාම මෙන්න ත්‍රිකෝණයගේ එනවා පුතේ පැහැදිලිවම 40යි. එහෙනම් 40යි 40යි 80යි. එහෙනම් මෙන්න පුතේ 80යි කියන්නේ තව මෙතනට ඉතුරුයි 60ක්. 140ක් වෙන්න එපායි පුතේ ඔක්කොම. ඔව්. එහෙනම් කොටුවක් තියෙන තැනට 60 දැම්මහම මෙතනගේ හොයන්න පුළුවන් 110ක් වෙන්න තව 50ක් අඩුයි රවුම. ඔන්න ඔක්කොම හෙව්වා. රවුමේ වටිනාකම ඇහුවේ රවුමේ වටිනාකම ඔන්න හෙව්ව ලස්සනටම 50යි. එහෙනම් මෙන්න අගයන් ටික අහනවා මෙතන 50යි. කොටුව කීයද ආවේ 60යි. ත්‍රිකෝණයක් කීයද ආවේ 40යි. ඔක්කොම එකතු කරන්න. එහෙනම් 40යි 40යි 80යි 80යි 50යි 130යි 130යි 60යි 190යි. ඔන්න උත්තරේ. ඔන්න 16 වෙනි එකේ උත්තරේ එනවා පුතේ 190යි කියලා. බලන්න ඊට පස්සේ කතාව නිවැරදිව ගලපා ඇති වාක්‍ය තෝරා යටින් ඉරක් අඳින්න. නිසි කලට පොහොර යෙදූ නිසා පියල්ගේ වගාව සරු විය. හොඳයි නේ. දෙවෙනි එක පොහොර යෙදූ නිසා පියල්ගේ වගාව නිසි කලට සරු වියේ නැහැ. පියල්ගේ වගාව නිසි කලට සරු නිසා පොහොර යෙදිය. වගාව සරු නම් පොහොර යදන්නේ නැහනේ. එහෙනම් පුතේ නිසි කලට පොහොර යොදපු හින්දා තමයි වගාව සරු උනේ. ඒක මං හිතන්නේ හැමෝගෙම වගේ හරි ඇති. 18 ගංගා උතුරා පිටාර ගැලූ නිසා තද වැසිය වැටුණි. ගංගා උතුරා පිටාර ගැලූ නිසා තද වැහි වැටුණලු. එහෙම නැහැනේ. වැසි වැටුණ නිසා ගංගා තදින් උතුරා පිටාර ගැලීය. තුන්වෙනි එක තද වැසි වැටුණ නිසා තද වැසි වැටුණ නිසා ගංගා උතුරා පිටාර ගැලීය. තද වැහි හින්දා තමයි පුතේ වැටුණ නිසා ගංගා උතුරා පිටාර ගලන්නේ. අපි යනවා ඊළඟ එකට. පුතේ මේ දෙන්නගේ ලැබුණු උත්තර දෙක සමානයිලු. එතකොට පුතේ 5 4. එතකොට පුතේ මේ දෙන්න වැඩි කරොත් එන්නේ 20ක්. එහෙනම් එහා පැත්තම 20ක් එන්න නම් තව එකතු කිරීමනේ දාන්න ඕන. එහෙනම් තරු ලකුණට අපි දැන් මේ ಗುಣ කිරීම කොටු ලකුණට දැන් මේ එකතු කිරීම. ඊටාම පැහැදිලියෙන් ඕන් ඒකේ උත්තරේ ගත්ත හැකි. අපි යනවා දැන් ඊළඟ ගානට. පහත දැක්වෙන රූප අතරින් කැඩපතකින් බැලූ විට ඒ අයුරින්ම පෙනෙන්නේ කෝකින්ද කියලා අහනවා. දැන් මේක කැඩපතකින් බලලා මේක අනිත් පැත්තට වෙලානේ පේන්නේ. ඒ නිසා මේක උත්තරයක් විදිහට ගන්න බෑ. මේකත් අනිත් පැත්තටනේ පේන්නේ. මේකේ පාට කරලාම නැති නිසා කැඩපතින් බැලුවාම මේක ඒ විදිහටම පේනවා. මේ තුන් දෙනා දැන් මේක කැඩපතකින් බැලුවහම මේක අනිත් පැත්තට පේනවා. හැබැයි මේක කැඩපතකින් බැලුවාම මේ තියෙන විදිය ගත්තාම මේක ඒ විදිහටම පේනවා. ඕනනම් කන්නඩි කෑල්ලක් තියලා බලන්නත් පුළුවන් පේපරේ උඩි. කොහොමද තියලා බලන්න. පොඩි කන්නඩි කෑලි. සමහර රවුම් කටරවල තියෙනවා. කන්නඩි. ඊළඟ එක ළමයි 5 දෙනෙකු අතර අලුත් අවුරුද්දට සුබ පැතුම්පත් හුවමාරු කරගත්තෝය. එසේ හුවමාරු කර ගැනීමට අවශ්‍ය සුබ පැතුම්පත් ගණන කීයද කියලා අහනවා. පුතේ ළමයි 5 දෙනෙක් නම් ඉන්නේ. මේ අය කඩේ ඉස්කෝලේ කැන්ටිමට යනවා කියලා හිතන්නකෝ. කැන්ටිමට ගිහිල්ලා මුදලාලිගෙන් ඉල්ලනවා මේ 5 දෙනාම වෙසක් කාඩ් දෙන්න කියලා. ඒතර එක්කෙනෙක් ගන්න ඕන 5යිද 4යිද? දැන් 5 දෙනා ඉන්නේ පන්තියේම. එතකොට අපිට 5ක් ඕනේ අර කට්ටියකින් හම්බ වෙනවනේ. අනිත් අයට දෙන්න විතරනේ 4යි ඕන. එහෙනම් මේ 5 දෙනා පුතේ ගන්නවා 4 ගානේ. එහෙනම් මේ පන්තියට ගේනවා වෙසක් කාඩ් 20ක්. එහෙනම් 5 වැඩි කරා එකක් අඩු එකකින්. එතකොට උත්තරේ එනවා 20ක්. හැබැයි මතක තියාගන්න ළමයි 5 දෙනා පුතේ අතට අත දෙනවා නම් අතට දෙන වාර ගාන ඇහුවනම් ඕක දෙකට බෙදන්න ඕන. ඒ කියන්නේ 5 එකක් අඩු එකෙන් වැඩි කරනවා. ඒ කියන්නේ 4න් 20යි. ඒන උත්තරේ දෙකට බෙදන්න ඕනේ එහෙනම්. අතට දෙන වාර ගන්න හෙව්වනම්. එහෙම නැත්නම් දැන් කණ්ඩායම් 5ක් ඉන්නවනම් ඒ කට්ටිය එකතු වෙලා මැච් එක ගානේ ගහනවා. හැමෝම එක මැච් එක ගානේ ගහනවා. ඒ කියන්නේ එක ටීම් එක මැච් එක ගානේ ගහනවා.
ඒතර මැච් කීයක් ගහනවද කියලා බලන්නේ 5 වැඩි කරනවා 4න් 2ට බෙදනවා. එතකොට තමයි පුතේ 10ක් කියලා එන්නේ. එක්තරා කුරුල්ලෙක්ට එකපාරකට කෙහෙගෙඩි 4ක් දෙනවලු පුතේ. සුපිරි කුරුල්ලෙන් නේද පුතේ? කෙහෙගෙඩි 4 ගන්න දෙන්න ගියොත් එහෙමනේ. මෙසේ මෙම කුරුල්ලාට දිනකට 4 වරක්. එතකොට 4 ගානේ 4 වරක් කියන්නේ 16ක්. දිනකට මෙසේ මෙම කුරුල්ලා දිනකට 4 වරක් ආහාර දෙන්නේ නම් සතියක් මෙම කුරුල්ලාට ආහාර දීමට අවශ්‍ය කෙසෙල් ගෙඩි ගණන එන 7න් වැඩි කරන්න ඕනි. 7 වරක් 6 42යි 4ක් ඉතුරුයි. 7 වරක් 1 7යි 4යි 11යි 112යි නැද්ද? මේ තියෙන උත්තරේ 112යි. ඔන්න ඊළඟ ගාන ගොඩ අය වරද්දන ගාන. කුකුලන් 25යි කිකිලියන් 48යි. සිටින කොටුවකින් දිනකට එක සතෙකුගෙන් බිත්තර එක ගාන ලැබෙනවලු. එහෙනම් පුතේ මතක තියාගන්න කුකුලෝ නම් බිත්තර දාන්නේ නැහැ පුතේ. වල පැත්තේ නම් කොහොමද දන්නේ? කුකුලෝ නම් බිත්තර දාන්නේ නැහැ පුතේ. අන්න එහෙනම් මෙතන කුකුලෝ ටික අතාරින්න. එතකොට කිකිලියෝ 48 දෙනා විතරයි බිත්තර දාන්නේ. දවසට 48. එහෙනම් දිනකට එක සතෙක් එක ගානනේ. ඒක නිසා දවසට 48යි. සතියේකට ලැබෙන ටික අහන්න 7න් වැඩි කරනවා. 4කට 56යි. 5ක් ඉතුරුයි. 4ක් 4 28යි 28යි 5යි 33යි. එහෙනම් 336යි. වෙන එකට එහෙම ගහලා තිබ්බනම් ඉතින් ඉවරයි ඈ. මම දන්නවා සමහරෝගේ මේ දෙන්න එකතු කරා. ඒතර මේ දෙන්න එකතු කරනවා 73ක් එනවා. 73 වැඩි කරන්න ඇති ෂුවර් එකටම 7. විනාශයක් ඈ. හරි ඊළඟ එක. දැන් සමහර අම්මගෙන් බැනුම් අහනවත් ඇතිවෝ. වරද්දලා. අම්මා ළඟ ඉන්නවනේ වෙලාවකට. නේද? විවිධ පළතුරු කෑමට කැමති සිසුන් පිළිබඳ සටහනක් මේකේ දක්වලා තියෙනවා. එතකොට රවුම තියෙනවා, ත්‍රිකෝණේ තියෙනවා, මේ සිජුකෝණාශ්‍රි තියෙනවා. හොඳට බලන්න මේ ගාන දිහා. හොඳට බලන්න ගාන දිහා. එක වර්ගයක පළතුරු පමණක් කෑමට කැමති මුළු සිසුන් ගණන. පුතේ මොනවා හරි එක වර්ගයක පළතුරු විතරයි එයාලා කන්න කැමති. එහෙනම් මෙන්න මේ 4 දෙනා ඉන්නව නේද පුතේ? අන්නේ 4 දෙනා පුතේ කන්නේ අඹ විතරයි. මෙන්න මේ දෙන්න අන්නාසි විතරයි. මෙන්න මේ 3 දෙනා මිදි විතරයි. එහෙනම් මොනවා හරි එක දෙයයි කන කට්ටිය ඉන්නවා පුතේ 9 දෙනෙක්. මොනවා හරි එක දෙයක් කන කට්ටිය ඉන්නවා පුතේ 9 දෙනෙක්. අඹ කෑමට කැමැත්තක් දක්වන මුළු සිසුන් ගණන කීයද අහනවා. බලන්න පුතේ අඹ රවුමේ තියෙන අගයන් 4ම එකතු කරන්න. එතකොට 4යි 2යි 6යි 7යි 3යි 10යි. එහෙනම් අඹ කණ්ඩ කැමති අය ඉන්නවා පුතේ කීයක්ද? 10 දෙනෙක් ඉන්නවා. පළතුරු වර්ග 3ටම කැමති අය ඉන්නේ එක්කෙනයි. මෙයා මේ ටික විතරයි පුතේ වර්ග 3ටම අයිති. මෙම සමීක්ෂණයට සහභාගී වී ඇති මුළු පිරිස. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරාම එනවා 17යි කියලා. එහෙනම් බලමු 17 කියලා උත්තරයක් තියෙද කියලා. ඔය තියෙන. එහෙනම් ඒකේ උත්තරේ 17 කියලා දාගන්න. මෙන්න. පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරන වෑන් රථයකට කිලෝමීටර් 150ක දුරක් යෑමට ගතවන වේලාව. පුතේ මේ වෑන් එක පැයක් ගියොත් 60යි යන්නේ. එහෙනම් පැය දෙකට 120යි. එහෙනම් 150ක් කියන්නේ හරියටම පැය දෙකමාරයි. පැය 2යි මිනිත්තු 30යි. බේන් ඒකේ උත්තරේ පුතේ. ඕම් පුතේ ඒකේ උත්තරේ. පැය 2යි මිනිත්තු 30යි. අපි යනවා පුතේ ඊට පස්සේ ඊළඟ එකට. මෙම රූපයේ ඇති ශ්‍රිජුකෝණ සිජුකෝණාශ්‍ර සිජුකෝණ නෙවෙයි සිජුකෝණාශ්‍ර හා
ඔයාලගේ එකේ හරියට ඇති. සිජුකෝණාශ්‍ර හා වැරදිලා තියෙන එක හදාගන්න. සිජුකෝණාශ්‍ර. සිජුකෝණාශ්‍ර හා ත්‍රිකෝණ සංඛ්‍යාව පිළිබඳව පවසා ඇති ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද? එතකොට පුතේ ත්‍රිජුකෝණාශ්‍ර කියන එකම දාගන්න. මේ තැන්වල ඔයාලගෙන හරියට ඇති පුතේ එක. මෙන්න මේ වචන ටික සිජුකෝණනේ සිජුකෝණාශ්‍ර හොඳේ. හරි. ඔයාලගේ එකේ හරියට ඇති තියෙනව නේද? හරි. එතකොට ත්‍රිකෝණ සංඛ්‍යාව පිළිබඳ පවසා ඇති ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශනය අහන්නේ. අපි බලමු මේකේ ත්‍රිකෝණ කීයක් තියෙද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හැබැයි ඔන්න බලන්න පුතේ මෙන්න මේකත් ආවහම 11යි නේ. මේ පැත්තට 1යි 12යි නේ. එහෙනම් මේකේ තියෙනවා පුතේ ත්‍රිකෝණ 12. සිජුකෝණාශ්‍ර තියෙන 1යි 2යි 3යි මේ ලොකු එකයි 4යි මේකයි 5යි. එතකොට සිජුකෝණාශ්‍ර තියෙන්නේ 5යි. මේකේ උත්තරයක් නෑ වගේ. ත්‍රිකෝණ තියෙනවා 12ක්. බලමු මොකද්ද කියන්නේ? සිජුකෝණාශ්‍ර හා ත්‍රිකෝණ සංඛ්‍යාව සමානේ නෑ වැරදි. ත්‍රිකෝණ සංඛ්‍යාව සිජුකෝණ සංඛ්‍යාවමින් දෙගුණයක්ලු. ඒකත් වැරදි. මෙන්න මේකේ ඔයාලගේ එකේ ඇත්තේ ඔත්තේ කියලා. එතකොට හරි. සිජුකෝණාශ්‍ර සංඛ්‍යාව හා ත්‍රිකෝණ සංඛ්‍යාව අතර වෙනස ඔත්තේ. ඒතර ඔයාගේ ටියුට් එකේ හරියට තියෙනවා මෙන්න ඔත්තේ කියන එක තමයි පුතේ නිවැරදි. ඇයි ඒ 12න් 5ක් අඩු වුණාම 7යිනේ 7 ඔත්තේ. 7 වෙනි එක මොකද්ද වෙන්නේ? ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ. හරි නේද එතකොට? අපි යන්න එහෙනම් ඊළඟ ගානට. හරි. අපි යන් එහෙනම් ඊළඟ ගානට. රටාව තේරුම්ගෙන හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. එතකොට රටාවේ බලන්න මේකේ 24 තියෙනවා මෙතන තියෙනවා එකක් මුලට ඇවිල්ලා. මේකේ පුතේ මේ ලොකු අගයන් දෙනකොට මතක තියාගන්න විශාල අගයන් දුන්නට පස්සේ අපි ඒ ගණන් බලන්නේ මේ ඉලක්කම් වල පිහිටීම අනුව. නැත්තම් 10 15 20 වගේ තියෙනවා නම් පහ පහ වැඩි වෙලා කියලා හොයන්න පුළුවන්. මේකෙදි බලන්න ඉලක්කම් වල පිහිටීම. එකක් ඉස්සරහට ඇවිල්ලා මෙතන එකේව දෙක. එහෙනම් දැන් රටාව තේරුණා. මේක එකේව තුන. එහෙනම් ඊළඟ එකේ ඔය විදිහට එකේව 4යි 2යි 4යි තියෙන්න ඕන. කෝ එහෙම එකක්. මේ තියෙන්නේ. අර පිහිටීම අනුව තමා පුතේ එක ගත්තේ. මේ ගානේ බලන්න. ප්‍රශ්න අංක 33 පැටලෙయ్య මේක අංක 33 මෙතන ඉඳන් යන්න තියෙනවා. 26 28 වෙලා 28 30 වෙලා එකක් කැර එකක් රටාව යන්නේ. 30ට පස්සේ එකක් කැර 32 වෙලා. හරිනේ. මේකෙන් තමයි උත්තරේ එන්නේ. 30ට දෙකක් 32යි 32ට දෙකක් 34යි. නැද්ද? මේ තියෙන්නේ උත්තරේ. මේකේ රටාව ගිහිල්ලා තිබුණේ එකක් කැර එකක් නිසා ඒකේ උත්තරේ එනවා පුතේ 34යි කියලා. අපි යනවා ඊළඟ එකට. මුළු රූපයෙන් 4න් එකක් පාට කර ඇති රූපය තෝරන්න. පුතේ 4න් එකක් කියලා කිව්වහම ඔක 8කින් ගත්තාම මේක දෙකෙන් වැඩි කරනවා අපි. මේක දෙකෙන් වැඩි කරාම එනවා 8කින් නම් 2යි කියලා. එහෙනම් මුළු රූපයෙන් 4න් එකක් පාට කර ඇති රූපය තෝරන්න කියලා කිව්වහම 8ක් තියෙන තැන නම් 2ක් තියෙන්න ඕනේ. එහෙම නෑනේ. එහෙනම් හරියටම 4න් එකක් පාට කරලා තියෙන මේක නිසා උත්තරේ 1. අපි යනවා 35 වෙනි එකට. මෙම රූපයේ ඇති සමචතුරස්‍ර ගණන කීයද කියලා අහන්න. මේ ලොකු එක සමචතුරස්‍රය. 1යි. මෙන්න මෙයයි 2යි, මේ පැත්තට 1යි 3යි, මේ පැත්තට 1යි 4යි, මේකයි 5යි. එයාගේ 5යි 6යි 7යි 8යි 9යි, මේ ලොකු එකයි 10යි. එහෙනම් මේකේ සමචතුරස්‍ර 10යි. අපි යනවා ඊළඟ එකට.
බලමු. නගරබද පරිසරයේ දැඩි වායු දූෂණයක් ඇත මේ නිසා. මොකද්ද කියලා තියෙන ප්‍රශ්නේ. මුලින්දී ඇති වැකිය සමග ඉතාමත් පැහැදිලි හේතුඵල සම්බන්ධයක් පෙන්වුම් කරන්නේ මොකක්ද අහනවා. නගරබද පරිසරයේ දැඩි වායු දූෂණයක් ඇත මේ නිසා මොකද්ද වෙන්නේ? පිරිසිදු වාතාශ්‍රයක් මිනිසුන්ට ලැබේ. අමූලික බොරුවක් ඒක බෑ. මිනිසුන් නගරය හැර යමින් සිටිති නෑ නා ඒකත් නෙමෙයි. එහෙනම් ශ්වසන රෝග බහුල වෙනවා නේද පුතේ? එහෙනම් ඔන්න පුතේ ඒකේ උත්තරේ. මාර්ග නීති නියමාකාරයෙන් පිළිපැදීමට මිනිසුන් උනන්දු වෙමින් සිටිති. මේ නිසා මොකද වෙන්නේ? මාර්ග නීති හරියට පිළිපදිනවා නම් පුතේ ක්‍රියානතුරු අඩු වෙනවා. පාරක යනකොට බලන්න ඕන. ත්‍රිවිල් මාමලා හැම ඔහේ හරවනවා. සිග්නල් ලයිට් එකක්වත් දාන්නේ නැහැ පුතේ. එතකොට තමයි අනතුරු වැඩි වෙන්නේ. මෙහි වැඩිපුරම ඇත්තේ මොනවද? බලන්න සිංහල ඒවා 5 ඉංග්‍රීසි ඒවා 4යි. එහෙනම් වැඩිපුරම තියෙන්නේ පුතේ අකුරු. අකුරු B. මේකේ වැඩිපුරම තියෙන්නේ හැඩතල. පහත දැක්වෙන රූපය ඝනකයක් ලෙස සකස් කළාම පුතේ මේ තියෙන පතරමක්. මේ පතරම ගත්තාම ප්‍රතිවිරුද්ධ මුහුණත් හොයාගන්නේ එකක් කර එකක් පිහිටන්. ඒ කියන්නේ පුතේ 6 සහ 5 කියන දෙන්නා ප්‍රතිවිරුද්ධව පිහිටන්. එක ළඟ නෙවෙයි ප්‍රතිවිරුද්ධව. මේ 1 සහ 3ත් පුතේ ප්‍රතිවිරුද්ධව පිහිටන් එක ළඟ නෙවෙයි. 2 සහ 4ත් පුතේ ප්‍රතිවිරුද්ධව පිහිටන්. එහෙනම් මම දැන් කිව්වා 5යි 6යි ප්‍රතිවිරුද්ධව පිහිටනවා නා. මේ බලන්න මේකේ තියෙන විදිය වැරදි. 6 මෙතන නම් 5 යටින් තියෙන්න ඕනේ. එහෙනම් මේ රූපේ කොහොමවත් වෙන්න බෑ. මෙයා බලන්න. 1යි 3යි ප්‍රතිවිරුද්ධව පිහිටන්නේ. හැබැයි මේක 1යි 3යි පේන්න තියෙනවා. එහෙනම් ඒකත් නෙමෙයි. එහෙනම් උත්තරේ B. අන්න එහෙමයි හොයාගන්න. එකක් කර එකක් ප්‍රතිවිරුද්ධව පිහිටන නිසා තමයි පුතේ අපි ඒක ওই විදිහට ගන්න. මේකේ 5යි 6යි ප්‍රතිවිරුද්ධව පිහිටන නිසා මේකේ තියෙන විදිය වැරදි. 6 මෙතන නම් 5 යට තියෙන්න ඕන. 1යි 3යි 1 උඩ නම් 3 ඉලක්කම යට තියෙන්න ඕන. මේක එහෙම නෙවෙයි තියෙන්නේ. හරි 41 බලමු. බලන්න පුතේ 41 වෙනි ගානේ. පුද්ගලයෙකුගේ පින්තූරයක් පෙන්වා මෙසේ කීවේය. පින්තූරේ සිටින්නා මාගේ මවගේ පියාලු. කවුද? මගේ අම්මගේ තාත්තලු. මට සහෝදරයින් හෝ දුවරුන් නොමැත. එසේනම් පින්තූරේ සිටින්නේ මාගේ කවුද? එතකොට අම්මගේ තාත්තා. ඒතර අම්මගේ තාත්තා කියලා අදහස් කරන්නේ කවුද පුතේ? සීයා. එහෙනම් මේකේ උත්තරේ අපිට ගන්න පුළුවන් දෙවෙනි එක. ඔව්. අපි යනවා දැන් ඊළඟ එකට. පහත දී ඇති විස්තරය ඇසුරෙන් අංක කීයටද? 42ටයි 43ටයි නිවැරදි පිළිතුරු ලියන්න තියෙන. හරි බලන්න 42 උඩින්ම තිබූ පෙට්ටියේ පාට. හරි මේ ලයින් එකට අනුව ගත්තාම මෙන්න මේසයක් මත නිල් රතු දම් සුදු කහ කොළ පාට පෙට්ටි 6ක් එක මත එක තබා තිබේ. එහෙනම් අන්න පාට පෙට්ටි 6 රතු පෙට්ටිය ඇත්තේ උඩින්ම හෝ යටින්ම නොවේ. එහෙනම් මෙන්න මේ වගේ රතු එක උඩටයි යටටමයි දාන්න කිසිම අයිතියක් නැහැ කියලා තියෙන තොරතුරු වලට අනුව. එතකොට පුතේ මේකේ ඊට පස්සේ කියනවා සුදු පෙට්ටිය කහ පෙට්ටියට උඩින්ම. හරි සුදු පෙට්ටිය තියෙන්නේ මෙන්න සුදු පෙට්ටිය කහ පෙට්ටියට උඩින්ම ඊට ආසන්නයේ තිබුණද රතු හා කොළ පාට පෙට්ටිවලට පමණක් පහළින් විය. ඒක රතු පාටයි කොළ පාටයි පෙට්ටිවලට පහළින්ලු සුදු පාට එක තියෙන්නේ. එතකොට සුදු පාට පෙට්ටිය කහ පාට පෙට්ටියට උඩින්ම ඊට ආසන්නයේම තිබුණද? උඩින්ම ඊට ආසන්නයේම තිබුණද රතු හා කොළ පාට පෙට්ටිවලට පමණක් පහළින්. එහෙනම් රතු එකටයි කොළ එකටයි පහළින්ලු සුදු එක තියෙන්නේ. හරිනේ? එතකොට මෙතන කියනවා
ආසන්නයේම තියෙන්නත් ඕනලෝ කාටද කහ පාට එකට. එහෙනම් කහ පාට එකට ආසන්නයේනුත් සුදු එක ඉන්නවා. හරි. දම් පාට පෙට්ටිය සුදු පාට පෙට්ටියට එකක් පහලින් විය. එහෙනම් සුදු පාට එකට එකක් පහලින් දම් පාට එක තියෙනවා. එහෙනම් මෙන්න මේ පෙළ ගැස්මට අනුව ගත්තාම උඩින්ම තියෙන්නේ කොළ පාට එක, යටින්ම තියෙන දම් පාට එක. එහෙනම් උඩින්ම තිබූ පෙට්ටියේ පාට කොළ පාට, යටින්ම තියෙන එකේ පාට දම් පාට එක. නිවැරදි වාක්‍යයේ සෑදෙන සේ ඇති ගැළපීම තෝරන්න. බලන්න. මේක කියවලා. සම්පත් ජල ආරක්ෂාවේ වන සුරකීමෙන් සම්පත. එහෙනම් මොකක්ද දෙන්න පුතේ? වන සම්පතත් එක්ක තමයි ජලය රැඳෙන්නේ. ඒක නිසා අපි මෙතනදී D අකුරෙන් එන එක වන සම්පත. වන සම්පත. D අකුර වන. ඊට පස්සේ වන සම්පත්. සම්පත් කියන එක ගමු. වන සම්පත්. එතකොට වන සම්පත් සුරකීමෙන් 3 DAE ජලය සම්පත එහෙනම් දැන් තේරෙනවා 1D 2A 3E බෙන් 4B එහෙනම් ඔන්න ඒකේ උත්තරේ එනවා ගානට DAEB FC ඒ කියන්නේ අංක 2 බලන්න ඊළඟ පාසලේ සංගීත කණ්ඩායමේ සමහරු දක්ෂ ලෙස වාදනය කරනවලු. ඒ කියන්නේ ඉන්න ඔක්කොලාම නෙමෙයි. සංගීතය කරන හැමෝම නෙමෙයි පුතේ. සමහර අය දක්ෂ ලෙස ගායනය කරනවලු. හැබැයි කියනවා දක්ෂ ලෙස වාදනය කරන අයට දක්ෂ ලෙස ගීත ගයන්න පුළුවන්ලු. ඒ කියන්නේ දක්ෂ ලෙස වයන්න පුළුවන් නම් එයාට අනිවාර්යයෙන්ම දක්ෂ ලෙස ගායනය කරන්න පුළුවන්ලු. එහෙනම් රුවන් දක්ෂ ලෙස ගීත ගායනා කරනවා. එහෙනම් එයා දක්ෂ ලෙස මේ මෙතන ගීත ගායනා කරනවා නම් පුතේ අනිවාර්යෙන් එයා වාදනය කරනවා දක්ෂ ලෙස. එහෙනම් රුවන් දක්ෂ ලෙස වාදනය නොකරයි කියලා දිනවා. රුවන් වාදනයේට මෙන්ම ගායනයට දක්ෂතාව පෙන්නයි අන්න උත්තරේ. රුවන් ගායනයට මෙන්ම වාදනයට දක්ෂතාව පෙන්නයි. right. අපි යනවා ඊළඟ එක. පහත සංඛ්‍යා රටාව දිහා බලන්න හිස්තැනට ගැලපෙන එක තෝරමු අපි. හරි මේකේ 46 වෙනි ගානේ මේකේ පුතාලගේ උත්තර ටික බලන්න හරියට තියෙනවද කියලා 29 12 20 දැන් මගේ එකක් එතන පොඩ්ඩක් වෙලා දෙකේ ඉලක්කම වැදලා තිබුණා ඒකයි මම උත්තරේ දෙන්න දාගත්තේ හරි ඔන්න 29 දැන් තියෙනවා දැන් මේකේ මෙන්න මේ අගයන් ටික සියල්ලම එකතු වුණාම 12ක් එනවනේ ඊළඟ එකේ ඉන්නේ කීයද බලන්න 6යි 2යි 8යි මෙයයි 24යි එහෙනම් මෙයා 12 මෙයා 24 12ක් හරියටම එකතු වෙලා. එහෙනම් මේ පැත්තට තව 12ක් එකතු වුණාම 36 දා ගන්න නම් 5යි 2යි 7යි අර උත්තර ටිකෙන් කෝක දැම්මොත්ද 36ක් වෙන්නේ. එහෙනම් 5යි 2යි 7යි එහෙනම් 7යි 29 එකතු වුණාම 36 හැදෙනවා. එහෙනම් පුතේ මෙතන ගැලපෙන්නේ 29. එතන ගැලපෙන්නේ 29. ඔයාගේ එකේ එතන ගානට 29 ඇති. මේකේ පොඩි වෙනස්කමක් කරා. එතන දෙකේ ඉලක්කම වැදලා තිබුණ නැති නිසා. අපි යනවා ඊළඟ ගානට B 10 වසරේ ළමයිටත් ඔය වගේ ඒවා තියෙනවා. පියෙක් තම තේවත්තෙන් 4න් 2ක් පුතාට ලබා දෙනවලු. 4න් 2ක් කියලා කියන්නේ පුතේ මතක තියාගන්න හරියටම භාගය. මම ඒක ඇඳලම් පෙන්නන්න. මෙන්න සමාන කොටස් 4කට වෙන් කරා මෙන්න මේ ටික තමයි පුතේ පුතාට ලබා දෙන්නේ. ඉතුරු කොටසින් භාගයක්ම. ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙන මෙච්චරයිනේ. මේ පේනවනේ ඉතුරු වෙලා තියෙන ටික. ඒකෙන් භාගයක්ම කියන්නේ මේ කොටස. අන්න ඒ කොටස දුවට ලබා දුන්නේය. අනේ ඔහුට තේ අක්කර 5යි ඉතුරුනේ. කියන්නේ මෙන්න මේ ඉතුරු වෙන එක 5යි. එහෙනම් මේ දුවට දීලා තියෙන්නේ 5ක එක. එහෙනම් මේක පුතාට දීලා තියෙන්නේ 10ක එක. එහෙනම් ඔයාගෙන් අහන්නේ පුතාට ලබා දුන් ඉඩම් ප්‍රමාණය. එහෙනම් ඔන්න පුතේ අක්කර 10යි. මුළු ප්‍රමාණය ඇහුවා හැමනම් ඔක්කොම එකතු කරනවා 20යි. හරි. අපි යනවා ඊළඟ එකට. ඔන්න හොඳ ප්‍රශ්නයක්. ටැංකියක් පිරවීමට ඒ නලයකට පැය 6ක් ගත වෙනවලු. මෙන්න මේ ටැංකිය මේ වගේ බටයකින් පුරවන්නවලු. මේක ඒ කියලා නලයක්. මේකෙන් පුරවන්න පැය 6ක් යනවලු. ඒ කියන්නේ හිමීට වතුර එන්නේ පුතේ. පැය 6ක් යනවලු මේකෙන් වතුර එක පිරෙන්න.
එතකොට එම ටැංකියෙන් භාගයක් පිරවීමට B නලයට පැය 3ක් ගත වෙනවා. ඒ කියන්නේ B කියලා තව බටයක් තියෙනවා. ඒ බටෙන් පුරවනවා නම් පුතේ භාගයක් පිරෙන්න යන්නේ පැය 3යි. ඉතින් ඒ ගානමනේ. සම්පූර්ණ එකම පිරෙන්න යන්නේ පැය 6යි. එහෙනම් මේක පැය 6යි නම් මෙයාගෙනුත් පුතේ පැය 6යි. හැබැයි දෙකම එකපාර දැම්මොත් එහෙම පැය 3ෙන් පිරෙනවා. එහෙනම් ඔයාගෙන් අහන්නේ බලමු. හිස් ටැංකිය පිරවීම සඳහා A හා B නල දෙකම එකවර විවෘතව තැබුවේ නා ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය කොපමණද? පැය 2යි පැය 3යි බේන් උත්තරේ පැය 3යි. එක නලයක් දැම්මෝ පැය 6ක් යනවා. දෙන්නෙක් එකතු වෙලා කරොත් දෙකෙන් බෙදන්න නේ ඕන. 6 දෙකට බෙදුනහම 3යි. ඔව්. පහත දැක්වෙන රූපේ ත්‍රිකෝණ කීයක් පේන්න තියෙනවද කියලා පුතේ ඔයාගෙන් අහනවා. අපි බලමු මේකේ ලකුණු කරලා ත්‍රිකෝණ ටික. 1යි කො 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න එතන ත්‍රිකෝණ 5යිනේ. ඔන්න බලන්න අනිත් ත්‍රිකෝණ ටික මම ලකුණු කරලා පෙන්නන්න. දැන් ඔයාට පේනවද බේම් මේක ත්‍රිකෝණයක් නේ. ඔන්න 6යි. අනිත් එක වෙන පාටකින් දාන්නම්කෝ. මෙන්න 7යි. ඔයාට පේනවත් දන්නේ තවත් එකක් තියෙනවා මේ. ඕන් 8යි. එහෙනම් මේකේ උත්තරේ ඔන්න. එහෙනම් පහත දැක්වෙන රූපේ ත්‍රිකෝණ කීයද කියලා ඇහුවා. එහෙනම් ත්‍රිකෝණ 8යි උත්තරාංක 2. ළමයෙක් එක සමාන ඉරටු කැබලි 10ක් යොදා ගනිමින් පහත සඳහා සඳහන් රූපේ පෙනෙන ආකාරයට සමචතුරස්‍ර 3ක් නිර්මාණය කර ඇත. ඒ කියන්නේ මේකේ ඉරටු කෑලි පළවෙනි එකට 4යිනේ. එතනින් පස්සේ තව පුතේ වැඩිපුර 3 තමා ගිහින් තියෙන්නේ මේ බලන්නකො තව 3ක්. මේකට තව වැඩිපුර 3ක් ඕන. එහෙනම් ඔයාගෙන් අහනවා මෙවැනි සමචතුරස්‍ර 8ක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන එක සමාන දිගින් යුතු අවම ඉරටු කැබලි ගණන කීයද කියලා අහනවා. පුතේ පළවෙනි එකට කොහොමත් 4ක් ඕනනේ. 8ක් හදනවා කියන්නේ තව 7ක් තව අලුතෙන් ගන්න ඕනි. එකකට 3 ගානේ 7කට කීයක් යනවද? එතකොට යනවා පුතේ එතන 21යි පළවෙනි එකට යන 4යි 25යි. එහෙනම් 25 කියන්නේ බේන් උත්තරේ පුතේ. 25 කියන්නේ ඔන්න උත්තරේ පුතේ. අපි යනවා පුතේ ඊට පස්සේ ඊළඟ එක. කවලන් වී ඇති එකම ප්‍රමාණයේ කළු සහ දුඹුරු සපත්තු කුට්ටම් පිළිවෙලින් 2 සහ 3ක් අඳුරු පෙට්ටියක් තුල ඇත. ඒ කියන්නේ කළු පාට සපත්තු කුට්ටනුයි දුඹුරු පාටේ වනුයි. එතකොට කියනවා මේකේ නිවරදිව සපත්තු කුට්ටමක් අනිවාර්යෙන් ලැබීමට නම් ඉවතට ගත යුතු අවම සපත්තු ගණන කීයද කියලා අහනවා පුතේ. පාට දෙකකින් තියෙන්නේ. එතකොට පුතේ ඉවතට ගත යුතු සපත්තු ගණන ඒ අහන්නේ මොකද්ද මේ? ඉවතට ගත යුතු අවම සපත්තු ගණන කීයද කියලායි අහන්නේ. එහෙනම් පුතේ ඒක හදද්දී පාට ගානට එකක් එකතු කරන්න පුතේ. පාට ගානට එකක් එකතු කරාම අන්න එකම වර්ගයෙන් දෙකක් ලැබෙනවා. එහෙනම් එකම වර්ගයෙන් දෙකක් ලැබෙන්න නම් මේකේ පාට තියෙන 2යි දෙකට එකක් එකතු වුනහම 3යි. එහෙනම් වාර 3කදී පුතේ ගන්න පුළුවන්. නිවරදිව සපත්තු කුට්ටමක් අනිවාර්යෙන් ලැබීමට නම් ඉවතට ගත යුතු අවම සපත්තු ගණන 3යි. පාට ගානට එකක් එකතු කරා. පාට ගානට එකක් එකතු කරා. මේකේ A සිට F තෙක් ප්‍රකාශ 6ක් පහත දී ඇත. එතකොට ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. දැන් විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි. දැඩි කැපවීමකින් හරි දැඩි කැපවීමකින් කැප කියලා දෙපාරක් ලියවිලා. ඔහු තම රාජකාරී ඉටු කරයි. ඔහු අද ඉතා දක්ෂ ගුරුවරයෙකි. ඔහු ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් විය. පාසලේ දක්ෂතම ශිෂ්‍යයා ඔහු විය. ඒවායින් 4ක් හා කාලය අනුපිළිවෙලට එන්න ඕනේ.
කාලය අනුපිළිවෙලට සංවිධානය කරගත හැකිසේ සංවිධානය කර ඇති පිළිතුර වන්නේ කුමක්ද අහනවා. දැන් බලන්න කාලය අනුපිළිවෙලට අනුව ගත්තාම ඊ අකුරෙන් අදහස් කරන එක. ඔහු ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින්ම සමත් වුණා. ඔන්න මුලින්ම වෙන්නේ ඒකනේ. ඊට පස්සේ එයා පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වුණා. එයා පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වුණා. හරි ශිෂ්‍යත්වය පාස් වුණා. එයා ඒකින්ද පාසලේ දක්ෂතම කෙනා වුණා. ඊට පස්සේ D එක ගත්තොත් ඔහු ඉතා දක්ෂ ගුරුවරයෙක් කියලා තියෙනවා. දෙවෙනි එකේ තියෙන උත්තරේ ඒ අකුර තියෙන ඊට පස්සේ. ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. එතකොට මේක සංසන්දනය කරොත් ඔන්න වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා C එකේ තියෙනවා දැඩි කැපවීමකින් ඔහු තම රාජකාරී කරයි. එතන පළවෙනි උත්තරේ තියෙන්නේ D මුලට අරන් ඔහු අද ඉතා දක්ෂ ගුරුවරයෙකි. ඒ අකුර තියෙනවා ඔහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. එහෙනම් පළවෙනි එක නෙමෙයි උත්තරේ දෙවෙනි එක ගැලපෙන්නේ. ඔන්න කාලය අනුපිළිවෙලට ගත්තාම ඒකේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. 2003 ඉපදුනා නම් පුතේ එකක් අඩු අවුරුද්ද ලියනවා අපි 2002. ඇයි ඒ? සියවස දශකයේ හොයා දෙකක් අඩු එකන ලියන්නේ. එක එක එකතු කරනවා. එහෙනම් 20ට එකක් 21යි මෙතන 1යි. එහෙනම් 21 වන සියවසේ පළමු දශකය. එහෙනම් මේක අයිති වෙන්නේ 21 වන සියවසේ පළමු දශකයට. එහෙනම් මෙන්න ඒකේ උත්තරේ. අපි යනවා ඊළඟ එකට. සියලුම ගැහැණු ළමයි නර්තනයට දක්ෂය. ඒ කියන්නේ සියලුම ගැහැණු ළමයි නර්තනයට දක්ෂයිලු. සමහර අයනේ සියලුම අය. නයනීද ගැහැණු ළමයෙක් එහෙනම් එයා අනිවාර්යයෙන්ම නර්තනයට දක්ෂ වෙන්න ඕන. එම නිසා නයනීද නර්තනයට දක්ෂයෙකි. සියලුම උස ළමයි අත්පන්දු ක්‍රීඩාවේ යෙදෙනවලු. සියලුම උස ළමයි සමහර අය නෙවෙයි සියලුම අය. එතකොට සියලුම උස ළමයි අත්පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා නම් පුතේ ගාමිණී උස ළමෙක් එසේනම් ගාමිණී අත්පන්දු ක්‍රීඩාව කරයි. මෙම කියමන සත්‍යයි. මෙම කියමන සත්‍යයි. ඇයි ඒ? එයා සියලුම උස ළමයි අත්පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා නම් ගාමිණී උස ළමෙක් නා. එහෙනම් ගාමිණී අත්පන්දු ක්‍රීඩාව කරයි කියන එක සත්‍යයි. ඊට පස්සේ එකට යනවා. යමක් ස්ථීරවම සිදුවන බව ප්‍රකාශ වන වගන්තිය එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඒ කියන්නේ එක වැඩක් කරන්න ගිහිල්ලා වැඩ දෙකක් ප්‍රතිඵල දෙකක් අපට ලැබෙනවා. කිරි ගහට එන්න වගේ. යමක් ස්ථීරවම සිදුවන බව ප්‍රකාශ වන වගන්තිය. මෙන්න අන්තර් සම්බන්ධතාවයක් සහිත වචනය. පුතේ අන්තර් සම්බන්ධතාවයක් තියෙන එක බලන්න. පොත ගල්කූර මකණය. පොත ගල්කූර මකණය ගැලපෙනවා. ඇස පියාපත් මුහුණ. වී සහල් බත්. පුතේ ඔන්න වී සහල් බත් ගැලපෙනවා. පෙන්න අන්තර් සම්බන්ධයෙන් නිවැරදිව තියෙන්නේ තුන්වෙනි එකේ. ඊළඟ බලන්නකෝ. A තියෙනවා B තියෙනවා C තියෙනවා. හැබැයි B එක ඇතුළේනේ C තියෙන්නේ. ආහාර එළවලු කැරට්. ඔනේ ආහාර එළවලු කැරට්. එහෙනම් කැරට් කියන්නේ එළවලුවක් හින්දා අනිවාර්යෙන් කැරට් කියන එක තියෙන අර ඇතුළේ තියෙන එක. මේක තමයි කැරට් එහෙනම්. ඇතුළේනේ තියෙන්නේ. එහෙනම් මේක කැරට් නම් B කියන්නේ එළවලුවක්. A කියන්නේ ආහාර පොදුවේ. පුතාගෙන් අහන්නේ එළවලු දැක්වීමට යොදා ඇති අක්ෂරය. එහෙනම් එළවලු දැක්වීමට යොදා ඇති අක්ෂරය අහන නිසා එළවලු වලට ගැලපෙන්නේ B නේ. එහෙනම් ඕම් B. ඔයාගෙන් බැරි වෙලා කැරට් වලට ගැලපෙන අක්ෂරය අහුවනම් පුතේ අපි දාන්නේ C කියලා. මේකේ පෙට්ටගම් අල්මාරිය නම් බංකුව පුටුව. අවුල් වියවුල් නම් නව මොනවද? නව නම් පැරණි. ඔන්න. ඊට පස්සේ තියෙනවා සුපිරි එකක්. පහත සංකේත අතර නිවැරදි සම්බන්ධය මොනවද තියෙන්නේ? පාසල තියෙනවා, කොට්ටාසේ තියෙනවා, පළාත තියෙනවා, කලාපේ. ඒතර පළාත තමයි මූලිකත්වය තියෙන්නේ. පළාතේ ඇතුලේ තමයි කලාප යන්නේ. කලාප වලට බෙදෙන්නේ. එතකොට පළාත
කලාප. ඒ කියන්නේ මෙන්න මෙයා ඇතුලේ තමයි රවුම. කලාපේ. හරිද? එතකොට කලාපය ඇතුලේ තමයි කොට්ටාසි ත්‍රිකෝණේ. ඒක ඇතුලේ තමයි අර තිත තියෙන්න ඕන. එහෙනම් කෝකද උත්තරේ 2. උත්තරේ 2. පාසල් සිසුන් සමූහයක් කැමැති විෂයන් තෝරලා ගණිතයේ විෂය කැමැති වන්නේ. එහෙනම් මෙන්න දීලා තියෙන රවුමෙන් තමයි ගණිතේ පෙන්වන්නේ. එහෙනම් 6යි 4යි 10යි 10යි 8යි 18යි. B. විෂයන් දෙකකට කැමති සිසුන් ගණන වන්නේ විෂයන් දෙකකට කැමති අය. මේ බලන්න. මේ 6 දෙනා විෂයන් දෙකයි. මේ 5 දෙනාත් විෂයන් දෙකයි. මේ 4 දෙනාත් විෂයන් දෙකයි. එහෙනම් 15ක් ඉන්නවා විෂයන් දෙකකට කැමති සිසුන්. ඔන්න විෂයන් දෙකකට කැමති අය. පරිසරයේ විෂයට පමණක්. ඒ කියන්නේ ත්‍රිකෝණයට විතරක් තියෙන්නේ කීයද 9. ත්‍රිකෝණයට විතරක් තියෙන්නේ කීයද 9. පුතාලගේ එක හරි ඇති. රතු නිල් කළු යන පාට පෑන් 3 බැගින් දමා ඇති පෙට්ටියකින් වරකට එක බැගින් ඉවතට ගන්නේ නම් අනිවාර්යෙන් නිල් පෑනක් ගැනීමට නම් අනිවාර්යෙන් නිල් පෑනක් ගන්න ඕන පුතේ රතු ටිකයි කළු ටිකයි අයින් කරන්න. එහෙනම් යන පාට පෑන් 3 බැගින් දමා. ඒ කියන්නේ ඔක්කොම 3 ගානේ තියෙන රතු 3යි නිල් 3යි කළු 3යි. එහෙනම් පුතේ අනිවාර්යෙන් නිල් පෑනක් ගන්න නම් කොල්ලනේ රතු 3යි මේ 3යි 6යි ඊළඟ පාරත දාදි තමයි හම්බෙන්නේ. එන 6යි 1යි 7යි. මේ 3යි අයින් කරා ඊළඟ පාරත දානවා කියන 7 වෙනි වතාවේ. 7 වෙනි වතාවේ තමයි අනිවාර්යෙන් නිල් පෑනක් ගන්නවා නම් 7 වතාවයි. ඊළඟ එක දරුවෙකු කඳු සහිත මාර්ගයක් හොඳ ගානක් බලමු. දරුවෙකු කඳු සහිත මාර්ගයක් ඔස්සේ කරත්තයක් ඉහළට තල්ලු කරමින් සිටී. මීටර් 3ක් දුරක් කරත්ත තල්ලු කර නවතී. නවත්තන සෑම අවස්ථාවකම එකක් පහළට එනවා පුතේ. අර ඔයාට මතකයි අපි කලින් අර කරේ අර මිනිරංගහි නගින කතාවක්. අවුරුදු උත්සවයක් දවසේ. 3ක් නගිනකොට එකක් වැටෙනවා නම් ඇත්තටම නැගලා තියෙන 2යි. එතකොට පුතේ අර අන්තිමට දැන් 35ක් නගින්න නම් කරත්ත ඉහළට තල්ලු කර යුතු වාර ගාන අහනවනේ. එතකොට පුතේ අර 35න් අන්තිමටම නගින 3 අයින් කරන්න. එතකොට 32. එතකොට එක වාරයක් එතන පළවෙනි වාරේ. ඔන්න එක වාරයක් එතන තියෙනවා ඈ. එක අඩු කරා. එතකොට තව 32ක් යන්න තියෙනවනේ. 3ක් නැගලා එකක් බහිනවා කියන්නේ ඇත්තටම ගිහින් තියෙන 2යි. එහෙනම් 32 යන්න 2 ගානේ 16 වතාවක් යන්න ඕනි. එතකොට මේ අවස්ථාවයි ඔක්කොම අවස්ථා 17යි. බේන් උත්තරේ. අන්තිමට නගින 3යි ඒ කියන්නේ එක අවස්ථාව එතන. ඒතර පළට වැටෙන්න ටක් ගාලා අල්ල ගන්නවා එතනින් ඉවරයි. ඒක එක. ඒතර අන්තිම 3ක් අයින් කරාම 32ක් තව තියෙනවනේ. 3ක් නගිනකොට එකක් වැටෙනවා කියන ඇත්තටම නගින 2යිනේ. එතන 32ට 2ේව 16යි. අර අන්තිමට නගින ෂයි එකයි ඔක්කොම ෂයි. එතන 32 දෙකේම තුනම 16 අන්තිමට නගින එකයි 17යි. ඔව්. හරිනේ. එහෙනම් උත්තරේ 17. හරි. සුසිල් රැකියාවකට යෑම සඳහා ගමන් ගන්නා මාර්ග සටහන පහත දැක්වේ. එන පුතේ මෙන්න මෙයා රැකියාවට යනවා. මේ රැකියාවට යද්දී බලන්න සුසිල් තමන්ගේ වම් අත පැත්තට හැරී ඇති වාර ගණන. එහෙනම් පුතේ යාගේ වම් අත පැත්තට හැරිලා තියෙන වාර ගාන අහන්නේ. එහෙනම් මෙන්න මෙතන මේ පුද්ගලයා ඉන්නේ. රැකියාවට යන ගමන් පහුව අහිංසකයා. මෙන්න එයා දකුණට හැරිලා. මෙන්න වමට හැරිලා. දැන් වමට හැරිලා ගිහිල්ලා ආයෙත් මෙහෙම හැරිලා ගිහිල්ලා ඔය මං යන විදිය බලන්නකො ඔන්න වම. ඊට පස්සේ දැන් ඔහොම ගිහිල්ලා ආයෙ දකුණට හැරිලා මේ එහෙනම් මේ පැත්තට තියෙන ඒවා දකුණට. මේක වම. මේක වම. දකුණ. දකුණ. ඔන්න. එහෙනම් මේ පැත්තට වම. දකුණ. දකුණ. මේක වම. එහෙනම් වමට ගිහින් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි.
වමට 7 වතාවයි. දකුණට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දකුණටත් 7 වතාවයි. සුසිල් තමන්ගේ වම් අත පැත්තට හැරී ඇති වාර ගණන 7යි එන. දකුණු අත පැත්තට හැරිලා තියෙන වාර ගණනත් 7යි. උතුරු දිශාවට මුහුණලා ගමන් කර ඇති වාර ගණන. එහෙනම් උතුරට මුහුණලා කියලා කියන්නේ මේ මෙතනදී උතුර පැත්තට යන්නේ 1යි. අය උතුරට යන්නේ මෙතන 2යි. අය උතුරට යන්නේ මෙතනදී ඉහළට. උතුර කියපුවම මෙහෙම උඩට. එහෙනම් උතුරට මුහුණලා ගමන් කරපු වාර ගාන පුතේ 3යි. අපි යනවා පුතේ පේපරේ ඊළඟ එක. පහත රූප සටහනේදී ඇති සංකේතවල අගයන් එකතුව තිරස් සහ සිරස් අතර දී ඇත. හරි අපි බලමු. එකම අගයන් ටික දීලා තියෙන තැනින් පටන් ගන්න මෙන්න 15යි කියලා දීලා තියෙන එකම අගයන් ටික. එහෙනම් 15 උනේ රවුම් 3ක් නම් එකක් 5යි. ඔන්න 5 දාගත්තා. ඊට පස්සේ පුතේ එතනගේ 5යි කියලා දැන් අපිට දාගත්තට පස්සේ අපි ඊටු ටික සම්පූර්ණ කරන්න යනවා. කොතනින්ද ඊළඟ ටික අල්ලගන්නේ අපි? දැන් මෙතන 15යි රවුමක් 5යි. අය රවුම් තියනවද කොහෙවත්? නැහැ. මෙන්න මෙතන ඔයාලට පේනවද? මේ අතර 17ක් දීලා තියෙනවා. ඒ 5කුයි මේ වගේ සිජු කෝණාශ්‍ර දෙකකුයි. එහෙනම් පුතේ 17න් අඩු කරනවා 5ක් 12යිනේ. මෙන්න මේ 12 බෙදනවා දෙකෙන්. 12 දෙකට බෙදුනහම මෙන්න මෙයාලා 6 ගාන එනවා. දැන් වැඩේ ගොඩනේ. ඇයි වැඩේ ගොඩ කියන්නේ? මේ බලන්නකෝ. 6යි 5යි 11යි 14ක් වෙන්න 3ක් අඩුයි. 6යි 5යි 11යි දැන් පුතේ මෙතනට අපට දැම්ම හැකි තව කීයක්ද? මේ 2ක් 13ක් වෙන්න 2ක්. එහෙනම් කොටුවේ යගේ කීයද? 6යි. කොටුවට ආවේ 6 නේද? ඔව් 6යි. තරුවට ආවේ කීයද ළමයි? තරුවට ආපු වගේ ඔන්න අපි ගත්තා 2යි කියලා දාන්න එහෙනම්. තරුවට ගත්ත එක 2යි. අපි එහෙනම් මේකේ උත්තරේ දාමු ඒ ගමම්ම. මොකද්ද මේකේ අහලා තියෙන්නේ පුතේ? දැන් අපි රවුමට ගත්තේ 5යි කියලානේ. ත්‍රිකෝණයට ගත්ත එක චුට්ටක් බලලෙමු. කීයද අපි දැම්මේ කියලා මතක නැහැ. ත්‍රිකෝණයට ආවේ 3. ත්‍රිකෝණයට ඇවිල්ලා තියෙන්නේ 3. පිටු දෙකක තියෙන නිසා තමයි කරදරේ. සිජුකෝණාශ්‍රයට ආවේ 6. හරි. එහෙනම් 5 වරක් 3 ගුණ කරපුවාම 15යි මේකට 6ක් එකතු වුණාම 21යි. 21 තියෙන උත්තරේ B. ඔව්. ඊට පස්සේ අපි යනවා අවසාන පිටුවට. අධික වර්ෂ තෝරන්නලු. මම එදත් කිව්වා අධික වර්ෂයක් තෝරද්දි යම් සංඛ්‍යාවක පුතේ දීලා තියෙන වර්ෂයක අග ඉලක්කම් දෙකෙන් නිරූපණය වන සංඛ්‍යාව 4ෙන් බෙදුනොත් ඒක අධික අවුරුද්දක්. අගට බිංදු දෙකක් නම් තියෙන්නේ මුල ඉලක්කම් දෙකෙන් නිරූපණය වන සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක්. එහෙනම් අගට 48 හින්දා මේක අධික අවුරුද්දක්. අධික වර්ෂ වේ නම් හරි ලකුණ දෙකේ හරිය වැටිලා නැහැ පුතේ ඒක දාගන්න හරි. නොවේ නම් කතිර ලකුණද. එහෙනම් දෙවෙනි එකේ අගට 20 නිසා පුළුවන්. තුන්වෙනි එකේ අනේ 21 හින්දා අධික අවුරුද්දක් නෙවෙයි. හතරවෙනි එකේ පුතේ මේ අගට 7 බෑ අධික අවුරුද්දක් නෙවෙයි. පස්වෙනි එකේ අගට බිංදු දෙක. එහෙනම් මුල බිංදු දෙක බලන්න. ගැලපෙනවා. මුල බිංදු දෙක 20. ඒ කියන්නේ මුල අග බිංදු දෙක නම් මුලට 20 20 ගැලපෙනවා. සුපිරියට බෙදෙනවා. අග බිංදු දෙක නම් මුල 19 19 හින්දා බෑ. බෙදෙන්නේ නෑනේ. සමහර ඉස්කෝලවල උගන්ලා තිබ්බා මේක 4ෙන් බෙදෙනවා නම් අධික අවුරුද්දක් කියලා. නෑ වැරදි. ඇයි 100 ගුණාකාරයක් වෙන හැම වර්ෂයක්ම 400 ගුණාකාරයක්ද විය යුතුයි ඒකයි. 1900 ගන්න බෑ. ඒකයි අගට බිංදු දෙක තියෙනවා නම් මුල බලන්න. මේන් අගට බිංදු මුල බලන්නකො 16. 16 බෙදෙනවනේ අධික අවුරුද්දක්. යට එකලා ඉන්න 32. පුළුවන්නේ 4ෙන් බෙදෙනවා. අගට බිංදු මුල බලන්න 21 බෑ. 93 අගට බෑ. ඕ. මේ 74 සාමාන්‍ය වර්ෂයක මැද දිනය ජූලි 2 183 වෙනි දවස කියලා මතකයිනේ.
වසරකට සති 48 දාලා තිබ්බ කට්ටිය 52යි. මතකද අවුරුද්ද පටන් ගන්න දවස 53 වතාවක් යෙදෙනවේ. ඒක මතක තියාගන්න. අධික අවුරුද්දක් වුණොත් පහවදා දවසක් 53යි. 2015 ජනවාරි 1 බදාදා නම් එම වර්ෂය යන්න ජනවාරි 1 බදාදා හින්දා පුතේ පටන් ගන්නේ බදාදා දවසෙන්නේ. එහෙනම් පුතේ බදාදා දවසෙන් පටන් ගත්තොත් පුතේ බදාදා දවස් 53ක් තියෙනවා. බෙන් එහෙනම් 53යි. එම වර්ෂයේ බදාදා දින ගණන. ඊට පස්සේ අහනවා බ්‍රහස්පතින්දා දින ගණන කීයද කියලා. ඒ කියන්නේ බදාදා දිනනේ 53ක් තියෙන්නේ. බ්‍රහස්පතින්දා දින 52යි. අධික අවුරුද්දක් වුණා එහෙමනම් බ්‍රහස්පතින්දාවලුත් 53ක් එනවා. හැබැයි මේක සාමාන්‍ය අවුරුද්දක් ඉඳලා පටන් ගන්න දවස් විතරයි 53ක් දෙන්නේ. පහවදා දවස් ඉඳන් අනිත් දවස් 6ම 52 ගන්න. හැබැයි 96 බෙන් අධික අවුරුද්දක්. එතකොට ජනවාරි 1 බදාදා හින්දා බදාදාවල් 53යි බ්‍රහස්පතින්දාවලුත් 53යි අධික අවුරුද්දක් හින්දා. අන්න ඒක මතක තියාගන්න. අධික අවුරුද්දක් වුණොත් තමයි පටන් ගන්න දවස 53 වතාවක් වගේම පහවදා දවසත් පුතේ 53 වතාවක් යෙදෙන්නේ. අපි යනවා 78 අවසානට ආව නේද? බලමු. මොකද තියෙන්නේ? 2016 ජනවාරි 3 බ්‍රහස්පතින්දලු. එහෙනම් පුතේ ජනවාරි 1 කවද්ද? ජනවාරි 2 බදාදා අඟහරුවාදා. අඟහරුවාදා. ඒ කියන්නේ අඟහරුවාදා දවස් තිබිලා තියෙනවා 53 පටන් ගන්න දවස් 53යිනේ. අධික අවුරුද්දක් 2016 කියන්නේ එහෙනම් බදාදා දිනක් තිබිලා තියෙනවා පුතේ 53ක්. පුතාගෙන් අහන්නේ එම වර්ෂයේ බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල එකතුව එහෙනම් බ්‍රහස්පතින්දාවල් නම් තියෙන්නේ 52යිනේ. අඟහරුවාදායි බදාදායි විතරනේ 53 ගානේ. එහෙනම් මේ දෙක එකතු කරාම එනවා 100. ඉක්කවට නෝ 105 ගණන් ගන්න එපා පුතේ. හරි මෙන්න උත්තරේ එනවා පුතේ 105යි. එහෙනම් සුපිරිම ප්‍රශ්නයක් කීයද? 78. ගොඩක් අය ඔකේ දාලා තිබ්බ 106. අපි කලින් කරපු පේපර් එකක ළමයි දිහා බැලුවාම 106 යාලා දාලා තිබ්බේ. මොකද යාලා වරදවා තේරුම් ගත්තේ අඟහරුවාදායි බදාදායි කියලා. අහන්නේ ප්‍රශ්නේ බදාදායි බ්‍රහස්පතින්දා දිනවල එකතු ඒකයි. අපි යනවා ඊළඟට 2001 ජනවාරි 4 අඟහරුවාදලු. එහෙනම් අපි මෙතන දාමු 2001 ජනවාරි 1 කවද්ද කියලා. 4 අඟහරුවාද නම් පුතේ 3 ඇවිල්ලා සඳුදා. නේ 3 ඇවිල්ලා සඳුදා. 2 ඇවිල්ලා ඉරිදා, 1 ඇවිල්ලා සෙනසුරාදා. එහෙනම් සෙනසුරාදා දවස් තියෙනවා 53. ඉරිදා දවස් තියෙන්නේ 52යි. ඇයි අධික අවුරුද්දක් නෙවෙයිනේ. අහන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල එකතුව අන්න පුතේ එනවා 105යි. එහෙනම් මේ 79 වෙනි එකේ උත්තරය 79 උත්තරය. ඉඩමද නිසා යටින් දැම්මේ. වසරකට ඇති දින 30ක් පමණක් ඇති මාස මොනවාද? දින 30ක් විතරක් තියෙන අපේ ජුවානි සැපෙන්නුවේ කියන එක මතකයිනේ. එහෙනම් අපේ කියන්නේ අප්‍රේල්, ජුවානිස් කියන්නේ ජූනි, සැපෙන් කියන්නේ සැප්තැම්බර්, නොය කියන්නේ පුතේ නොවැම්බර්. ඔන්න අපේ ජුවානිස් සැපෙන්නුවේ දින 30 පමණක් ඇති මාස ගන්න අපේ ජුවානිස් සැපෙන්නුවේ අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. මෙතන ඇහුවනම් වසරකට ඇති දින 30 මාස කීයද කියලා. දින 30 මාස කීයද කියලා ඇහුවනම් අපි ලියන්නේ 11යි. පමණක් කියන වචනය આવොත් තමයි දින 30 මාස පමණක් තියෙන්නේ 4කට කියලා ගන්න. තේරුණාද? එහෙනම් පමණක් කියන වචනෙන් තමයි ඒක වෙනස් වුනේ. හරි. එහෙනම් ඔන්න අද දවසේ පේපරේ සාකච්ඡා කරා. පේපරේ සාකච්ඡා කරද්දී මේකේ තිරේ තියෙන ගණන් ටිකයි ඔයාලගේ ගණන් වල දෙකක වෙනසක් ආවා. මම ඒක නිවැරදි කරා. ඔයාලගේ ටියුට් එකේ හරියට තිබුණා. එහෙනම් එකට ලකුණු දෙකමාර ගානේ දාගන්න ලකුණු වෙනස් කරන්න දෙයක් නැහැ. මොකද හැම ප්‍රශ්නයක්ම නිවැරදි කරානේ. දැන් බෝඩ් එකේ එකයි ඔයාලගේ හරියට තියෙනවානේ. ඒතර බෝඩ් එකේ මම නිවැරදි කරලා දැම්මේ. ඒතර ඔක්කොම ටික ක්ලියර්. ගණන් 80 හරි 1.2.5. ඒ කියන්නේ දෙකමාර ගානේ දාලා ලකුණු 200න් කීයද කියලා ලකුණු ටික දාන්න.
හරිනේ. එහෙනම් අද දවසේ අපේ වැඩ කටයුත්ත අවසන් කරා. එහෙනම් නැවත ලබන සතියේ හමු වෙනකන් අද අපි අවසන් කරනවා. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. අයබෝවන්.